අයියා යාළුවනේ අපි යාළුවේ කම්බි පාලමක් දිගේ යන්න තමයි යන්නේ. මේ කම්බි පාලමක් දිගේ එහාට යන්න තමයි අපි ආවේ යාළුවේ. එන්න කම්බි පාලම යාළුවේ. ඕක දිගේ දැන් යන්න තමයි හදන්නේ. මේක මචං කම්බි වලින් එල්ලලා තියෙන්නේ මේ දිගටම කම්බි තියෙන්නේ මේ. ඔක්කොගේම කම්බි තියෙන්නේ. අර දැන් අපි යන්න තමයි හදන්නේ මේ පාලම දිගේ. මේ පාලම දිගේ දැන් යනවා ගම්මට. යාළුවෝ යන්නත් බෑ හෙල්ලෙනවා යාළුවෝ යද්දී සිං ගාලා. අපු පැටලේ. මේ පාලමෙන් මෙහෙම තියන්නේ යාළුවෝ. ඒ පටි වල කඩේ දෙන්නේ. පටිය තියෙන තැන. ini orang yang kami paling antin di mana ada යාළුවේ අපි මෙතන ආවා එන ගේමක් දීලා දැන් ආපහු යන්නත් ඕනේ යාළුවේ එහාට මේ පාලමේ යද්දි යාළුවේ පාලමේ යද්දි මචං මේක හෙල්ලෙනවා ටින් ගාලා කියන්නේ කේබල් එක යාළුවේ හෙල්ලෙනවා අන්න ඒතොර පොඩ්ඩක් බයක් එනවා ඒත් තවුලක් නැහැ යාළුවේ මෙතන පල්ලෙහා විදුලි බලා ගන්න තියෙනවා අර දැක්කනේ යාළුවේ මෙතන යාළුවේ අර බන්ටේ වගේ හදලා තියෙන්නේ. අර අතන විතර පෙන්නන්න අපිට පල්ලෙහාට යන්න බෑ. ඒකෙම යාළුවෝ විදුලිය එහෙම කියන්නේ විදුලිය එහෙම නිෂ්පාදනය කරනවා යාළුවෝ. මෙහෙම තමයි යාළුවෝ කේබල් ටිකක් දාලා හදලා තියෙන්නේ මේ. එලා හයිය කේබල් යාළුවෝ මේ. කේබල් එක දිගෙත් ඔන්නම් ගියා යද්දි කට්ටිය යාළුවා වල පේනවද දන්නේ නැහැ. මේ කේබල් එකේ කවුරුවක් කොස් කඩන් දෙන්නෙත් නෑ යාළුවෝ. අර කොස් ගස් යාළුවෝ කොස් ගඩේ යාළුවෝ තියෙනවා මේකේ. යට ඉඳන් තියෙනවා වලට නම් පේන්නේ නැතුව ඇති. කිනවල තියෙනවා කොස් යාළුවෝ. බලා ගාලේ පේනවා අර. මේ යාළුවෝ ගම් වතුර වල නම් මේ කුඩින් දැම්මම දන්නේ නැහැ වතුර. කඳු වැටියක්. ඒක ඔයාලට නම් පේන්නේ නැතුවද? ඒක පට්ට ලස්සනයි යාළුවෝ. ඒකත් ලයිට් කුළුණු ටිකයි ලයිට් වයර් ටිකයි ගල් පෙළිය දිනවා යාළුවෝ. මාරම ලස්සන. හෙල්ලෙනවා යාළුවෝ. මේ ඔයාලා මැද හරියට ආවද මේක පේන්නේ නැහැ. හරිද මේ පාලම අර පේන්නේ. මාළු ජෝඩුව අර ගලාස්ලේ හරි යාළුවෝ මේ පට්ටම ලස්සන පියන් යාළුවෝ අර හරියට මේ ගමේ කට්ටිය නේ යාළුවෝ මේ හරිය එනේ ස්පීඩ් යනවා මේ ස්පීඩ් යන්න බෑ යාළුවෝ මේ හරිය හෙල්ලෙනවා මේක අල්ලන්න නැතුව ඉතින් තමයි බැලන්ස් එක තියෙන්නේ අපි ඒකෙන් අල්ලන්න නැතුව යන්න බෑ වැඩ වගේ කොහොමද මේක අල්ලන්න නැතුව යන්න try එකක් දෙමු යාළුවෝ උතන එන බැලන්ස් යාළුවෝ දැන් මේ පල්ලෙහා පාලම දිනා යාළුවෝ අපි පාලම යන්න හදන්නේ අපි නම් යාළුවෝ අපි කොන්ක්‍රීට් පාලට ආවා යාළුවෝ ඉස්සෙල්ලා මේ බන්ට් එකේ යහට පාලේ මුදලකින් ගියේ දැන් පහලට යන්නේ යාළුවෝ පාල කොන්ක්‍රීට් පාලමට යාළුවෝ මේ පාර දිගේ මේ යන්නේ යාළුවෝ මේ හරිය මාරම ලස්සනයි යාළුවෝ පට්ට යාළුවෝ නාන්නම් පට්ට වතුර ටික මේ නාන්න පුළුවන් දන්නේ
තමයි නාන්න බැරුව ඇති. අර හරියාවේ බන්ට් එකක් තියෙනවා. යාළුවත් වෙන බන්ට් එක දිගේ අපිට ඕන යටින් ගිය හැකි කමක් ඕන නේද? මාරම ලස්සනයි යාළුවේ මේ හරි. සුපිරි යාළුවේ විතර පාර ගිනි මද්දානේ අපි ඇවිදින්නේ. තව කට්ටිය ඉන්නවා. යාළුවේ දැන් මම එතනින් පල්ලෙහාට යනවා යාළුවේ පල්ලෙහා පොඩ්ඩක් බලන්න. කූඩල්වල අපුත් පල්ලෙහාට යාළුවේ ගිහිල්ලා මේ හරි බලන්න පත් ලස්සනයි යාළුවේ මේ හරි. යාළුවේ මේ හරි මාර ලස්සනයි යෝයි. මෙතන ඇහිලා පැනලා නාන්නම හිතෙන්නේ මචං. මේ බලනවාකො. පට්ටෑ මේ හරි. ඔඩෝ මේ වතුරට ගිහින් පංකාදු පහයි යාළුවේ. යාළුවා රාහෙට යද්දීම මාර ලස්සන. යාළුවා අපිට ඕන අය පල්ලෙහාට වැස්ස හැකි. ඕන්නම් බැස්ස හැකි යාළුවේ. මේ යාළුවේ විතර පාරණ පාර තමයි තියෙන්නේ මේක. ගම් වතුර එහෙම දැම්මම හැමදාම යට වෙනවා. ඒක නිසා අරහෙන් අලුත් පාලම හදලා තියෙන යාළුවේ. එහෙම සීන් එකක් තියෙනවා. මේ හරිය බලහන්කෝ මේ කම්බි ටික එහෙම තාම තියෙනවානේ. මේකට පොඩ හෙල්ලෙනවා කියන මචං. කඩන් යටේ දන්නේ නැහැ. මෙන්න තියෙන්නේ. එන්න කැලෙන් නැග්ගා යාළුවේ මේ මොකද්ද මේ? ඉතින් බලා ගන්නට යාළුවේ වතුර ගෙනෙන් තමයි මේ තියෙන්නේ. අනේ යාළුවේ ලොකු මාළු ඉන්නවද? ඔයාලට පේනවද දන්නේ නැත්නම් ලොකු මාළු ඉන්නවා මචං. සුපිරි මාළු නැත්නම්. මෙහෙ අවුලක් නැහැ. මැදාලේ යාළුවේ එන ජමුර. ලස්සන ලස්සනක් යාළුවේ. යයියා මම ලංක අපියා. යාළුවේ කට්ටිය ෆොටෝ ගහනවා. කට්ටිය ෆොටෝ ගහලා ඉන්නවා. ෆොටෝ ගහන්න බෑ කැතයි කිව්වා. යාළුවේ මේ හරිය බෝල ගල් තියෙන්නේ මේ. ඒ ගල් ටික මේ වෙලා තියෙන හැටි. මේ වෙලා තියෙන හැටි පඩලා වගේ. එදා මේ හරිය කපලා වගේ ගල් ටික. ඔය මේ ගල් ටිකේ වාඩි වෙලා ඉන්නේ හැටි යන්න එපා. මේ හරිය යාළුවේ ගාන්න මැෂින් එකෙන් ගල් කපලා වගේ නෙමෙයි බලන්න ලස්සන. මැෂින් එකක් ගහන ගල් ටික කපලා මම දන්නේ නැහැ ගාන්න. යාළුවේ පුහරයක් තියෙනවා. අපි යන කම්බි පාලේ වල යාළුවේ මෙතන මාරම ලස්සනයි. කම්බි පාලේ මෙහෙම ලස්සනක් තිබ්බ මාරම අවුවකටයි ඔය. ඉන්න බෑ. මම මෙලාට කැප් එකක් දානවා. channel එක තම subscribe කරලා නැත්නම් subscribe කරලා දාන්න යාළුවේ. කමෙන්ට් කරන්න නැත්නම් කමෙන්ට් පාරක් දාන්න like කරන්න share කරන්න. එහෙනම් මම මෙතන වීඩියෝ එක කරනවා යාළුවේ.